ආයුබෝවන් හැම දෙනාටම. අද මම ලෑස්ති වෙන්නේ අපි කාටත් හදිස්සියේ බඩේ අජීර්ණයක්, කෑම අරුචියක් හැදුනහම හදන තැම්බුම් හොද්ද හදාගන්න මේ මම හදන විදිය. මම මේකට අරගෙන තියෙනවා කොත්තමල්ලි, සූදුරු, ඒ වගේම අමු කරපිංචා, සියඹලා, අමු ඉඟුරු, සුදු ලූණු. මේ මං අරන් තියෙන්නේ අමු කුරුඳු කෑල්ලක්, ඒ වගේම ගම්මිරිස්. මුලින්ම මම කරන්නේ සූදුරු, කොත්තමල්ලි, ගම්මිරිස් ටික බ්ලෙන්ඩර් එකෙන් හොඳට කුඩු කරගන්නවා. ඉස්සර නම් අම්මලා මේක හදන්නේ මිරිස් ගලේ අඹරලා. මම ඉතින් මේ විදිහට බ්ලෙන්ඩර් එකෙන් කුඩු කරගන්නවා. ඊට පස්සේ කරන්නේ භාජනයකට මේ කුඩු කරගත්ත මිශ්‍රණය එකතු කරලා මගේ අනිත් ටිකත් එකතු කරනවා. ඉස්සර අම්මා මේක හදද්දී අනිවාර්යෙන්ම මුරුංග පොත්තක් එකතු කරනවා. අද මට මුරුංග පොත්තක් නම් හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ මේකට ඇති ප්‍රමාණයට වතුර එකතු කරලා තැම්බෙන්න දෙන්න තමයි තියෙන්නේ. රස අනුව මම මේකට ලුණු ටිකක් එකතු කරගන්නවා. මේක තැම්බෙද්දි හරිම සුවඳයි. ඉතින් ඔන්න තැම්බුණාට පස්සේ මම මේක කෝප් එකට පෙරා ගත්තා. හරිම සුවඳයි මුළු ගෙදරම. මේක බීලා බලන්න.